වෘශ්චික ලග්න හිමියාගේ ආර්ථිකය. ඔබේ රහසිගත ශක්තිය ඔබව ධනවතෙක් කරයිද? නැත්නම් සැකය, පාලනය කිරීමේ ආශාව සහ අධික අවදානම් ගැනීම ඔබේ ආර්ථිකයට බාධාවක් වෙනවාද? වෘශ්චික ලග්න හිමියන් රාශි චක්‍රයේ වඩාත්ම ගැඹුරු, අදිෂ්ඨානශීලී සහ පරිවර්තනශීලී පුද්ගලයන් අතරට අයත් වේ. ඔවුන්ගේ ජීවිතයේ කිසිවක් මතු පිටින් සිදු නොවේ. ආදරය, රැකියාව, ව්‍යාපාරය හෝ මුදල් යන ඕනෑම දෙයක් පිළිබඳව ඔවුන් සිතන්නේ ඉතා ගැඹුරින්ය. ජයග්‍රහණයක් ලැබෙනතුරු උත්සාහය අත්නොහරින ස්වභාවයක් ඔවුන්ට තිබේ. වෘශ්චික ලග්න හිමියන්ට මුදල් යනු හුදෙක් වියදම් කිරීමට ඇති සම්පත්තක් නොව බලය, ස්වාධීනත්වය, ආරක්ෂාව සහ තමන් ජීවිතය තමන්ගේ පාලනය යටතේ තබා ගැනීමට ඇති මෙවලමකි. එම නිසා ඔවුන් බොහෝ විට තම ආර්ථික කටයුතු රහසිගතව පවත්වා ගෙන යන අතර තම ආදායම හෝ ආයෝජන පිළිබඳව අන් අයට පහසුවෙන් හෙළි නොකරයි. මොවුන් ඉතා තියුණු බුද්ධියක් සහ විශිෂ්ට නිරීක්ෂණ හැකියාවක් ඇති පුද්ගලයන්ය. අන් අයට නොපෙනෙන අවස්ථා දැක ගැනීමටත් වෙළඳපොලේ සැඟවුණු වටිනාකම් හඳුනා ගැනීමටත් ඔවුන්ට හැකියාව තිබේ. එම නිසා නිවැරදි මාර්ගයේ ගමන් කළහොත් විශාල ධනයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ. එහෙත් ඔවුන්ගේ සැකසහිත ස්වභාවය, කිසිවෙකු පහසුවෙන් විශ්වාස නොකිරීම, පලිගැනීමේ හැඟීම්, අධික පාලනය කිරීමේ අවශ්‍යතාවය සහ ඇතැම් විට සියල්ලම එක් අවස්ථාවකදී අවදානමට ලක් කිරීමේ ප්‍රවණතාවය නිසා ආර්ථික ගැටලුද ඇතිවිය හැකිය. අද අපි කතා කරන්නේ වෘශ්චික ලග්න හිමියාගේ ආර්ථික ස්වභාවය, ඔහුගේ ශක්තියින්, ගැළපෙන වෘත්තීන්, මුදල් අහිමි කරන දුර්වලතා, ආර්ථික බාධා, ධනිය වර්ධනය කරගැනීමේ ක්‍රම සහ සුදුසු ආදායම් මාර්ග පිළිබඳවයි. වෘශ්චික ලග්න හිමියාගේ මුදල් පිළිබඳ ස්වභාවය. වෘශ්චික ලග්නයේ ප්‍රධාන අධිපති ග්‍රහයා අඟහරු වන අතර නූතන ජ්‍යොතිෂයේ සහ අධිපති ලෙස ප්ලූටෝද සැලකේ. මෙම ග්‍රහ බලපෑම් නිසා ඔවුන්ගේ ආර්ථික ජීවිතයේද පරිවර්තනයන්, අභියෝග සහ නැවත නැගී සිටීම් වලින් පිරී තිබේ. වෘශ්චික ලග්න හිමියන් සාමාන්‍යයෙන් මුදල් ලිපීමට විශාල කැපවීමක් දක්වයි. ඔවුන්ට ධනය එකතු කිරීමේ හැකියාව පමණක් නොව අහිමි වුණු ධනය නැවත ගොඩනගා ගැනීමේ අසාමාන්‍ය ශක්තියද තිබේ. බොහෝ දෙනෙකු පසුබට වන අවස්ථාවලදී පවා ඔවුන් නැවත ආරම්භ කිරීමට බිය නොවේ. ඔවුන් ආයෝජනයක් කිරීමට පෙර ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරයි. කෙටිකාලීන ලාභවලට වඩා දිගුකාලීන ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරයි. එහිත් විශ්වාසය තැබූ පුද්ගලයෙකු විසින් රැවටුණු විට නැවත කිසිවෙකු විශ්වාස නොකිරීම ඔවුන්ගේ විශාල දුර්වලතාවයකි. වෘශ්චික ලග්න හිමියාගේ ප්‍රධාන ආර්ථික ශක්තියින්. ඉතා ඉහළ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය, වෙළඳපොලේ සැඟවුණු අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, දීර්ඝකාලීන ආයෝජන සඳහා ඉවසීම, රහසිගතව ව්‍යාපාර සැලසුම් කිරීමේ දක්ෂතාවය, පරීක්ෂණාත්මක චින්තනය, ආර්ථික අර්බුදවලින් නැවත ගොඩ ඒමේ හැකියාව, සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම, අවදානම් තක්සේරු කිරීමේ හැකියාව, ශක්තිමත් මනෝබලය, තරංගකාරී පරිසරයේ ජය ගැනීමේ හැකියාව. වෘශ්චික ලග්න හිමියාට ගැළපෙන වෘත්තීන්. වෘශ්චික ලග්න හිමියන්ට ගැඹුරු විශ්ලේෂණය, පරීක්ෂණය, රහස්‍යභාවය සහ උපායාමාර්ගික චින්තනය අවශ්‍ය වෘත්තීන් ඉතා සුදුසුයි. ඔවුන්ට ගැළපෙන්නේ වෛද්‍යවරයෙකු, විශේෂයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකු, මනෝවිද්‍යාඥයෙකු, අපරාධ පරීක්ෂණ නිලධාරියෙකු, බුද්ධිඅංශ හෝ ආරක්ෂක සේවා, පරීක්ෂකයෙකු, මුදල් විශ්ලේෂකයෙකු, බැංකු හා ආයෝජන ක්ෂේත්‍රය, කොටස් වෙළඳපොළ විශ්ලේෂකයෙකු, පතල්, ඛනිජ සහ බලශක්ති කර්මාන්තය, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, නීතිඥයෙකු, ෆොරෙන්සික් අකවුන්ටිංగ్ සහ ඕඩිට්, සයිබර් සිකියුරිටි සහ ඩිජිටල් ඉන්වෙස්ටිගේෂන්, ව්‍යාපාරිකයෙකු. මුදල් අහිමි කරන ප්‍රධාන වැරදි. වෘශ්චික ලග්න හිමියන්ට මුදල් අහිමි වන්නේ බොහෝ විට හැඟීම් සහ පාලනය කිරීමේ අවශ්‍යතාවය නිසාය. ඔවුන්ගේ ප්‍රධාන දුර්වලතාවන්නේ කිසිවෙකු විශ්වාස නොකිරීම නිසා හොඳ හවුල්කාරිකම්වල අහිමි කර ගැනීම, අධික රහසිගත වීම නිසා අවශ්‍ය උපදෙස් නොලැබීම, පලිගැනීමේ හැඟීමෙන් ආර්ථික තීරණ ගැනීම, එක් ආයෝජනයක් කෙරෙහි අධික අවධානය යොමු කිරීම, අධික අවදානම් ගැනීම, පාඩවක් පිළිගැනීමට ප්‍රමාද වීම, සියල්ල පාලනය කිරීමට උත්සාහ කිරීම, සකය නිසා අවස්ථා ප්‍රමාද කිරීම. වෘශ්චික ලග්න හිමියාගේ ආර්ථික බාධා.
වෘශ්චික ලග්න හිමියාගේ ප්‍රධාන ආර්ථික බාධා වන්නේ අධික සැකය සහ පාලනය කිරීමේ අවශ්‍යතාවයයි. විශ්වාසවන්ත කණ්ඩායමක් ගොඩනගා ගැනීමට අපහසු වීම. අන් අය සමග ලාභදායී හවුල්කාරිකම් පවත්වා ගැනීමට අපහසු වීම. හැඟීම් මත තීරණ ගැනීම. අහිමිවීම් පිළිගැනීමට අකමැති වීම. ආයෝජනයේ විවිධංගීකරණය නොකිරීම. සියල්ල තනිව කිරීමට උත්සාහ කිරීම. මෙවැනි ගති ලක්ෂණ නිසා ඔවුන්ගේ ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකිය. ආර්ථිකය දියුණු කරගන්නේ කෙසේද? වෘශ්චික ලග්න හිමියා පහත පුරුදු ඇති කරගන්නේ නම් විශාල ආර්ථික සාර්ථකත්වයක් ලබාගත හැකිය. ආයෝජන විවිධංගීකරණය කරන්න. විශ්වාසවන්ත උපදේශකයන්ගේ අදහස් ලබා ගන්න. හැඟීම්වලට වඩා දත්ත මත තීරණ ගන්න. පාඩුවක් සිදු වූ විට ඉක්මනින් නව සැලසුමක් සකස් කරන්න. කණ්ඩායම් සමග වැඩ කිරීමට ඉගෙන ගන්න. නව තාක්ෂණය සහ නව දැනුම ලබා ගන්න. දිගු කාලීන වත්කම් ගොඩනගන්න. හදිසි අවස්ථා සඳහා මුදල් වෙන් කර තබන්න. ආදායම් මාර්ග කිහිපයක් ගොඩනගා ගන්න. වෘශ්චික ලග්න හිමියාට සුදුසු ආදායම් මාර්ග. කොටස් වෙළඳපොළ සහ ආයෝජන, රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට්, පර්යේෂණ සහ උපදේශන සේවා, සයිබර් සිකියුරිටි, YouTube සහ අධ්‍යාපනික අන්තර්ගත නිර්මාණය, ඔන්ලයින් බිස්නස්, ෆයිනෑන්ෂල් කන්සල්ටිං, ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට්, මෙඩිකල් බිස්නස්, මයිනිං සහ එනර්ජි සෙක්ටර්, ඩිජිටල් ඇසෙට්ස් සහ ටෙක්නොලොජි ස්ටාර්ට්අප්ස්. අවසාන පණිවිඩය. වෘශ්චික ලග්න හිමියන්ගේ විශාලතම ආර්ථික ශක්තිය වන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය, ගැඹුරු බුද්ධිය සහ අර්බුදයකින් පසුව නැවත නැගී සිටීමේ හැකියාවයි. එම ශක්තියට මූල්‍ය විනය, විශ්වාසවන්ත හවුල්කාරිකම් සහ දිගුකාලීන ආයෝජන එකතු කළහොත් ඔවුන්ට අතිවිශාල ධනයක් සහ බලවත් ආර්ථික පදමක් ගොඩනගාගත හැකිය. මතක තබා ගන්න. වෘශ්චික ලග්න හිමියාගේ සැබෑ ධනය ඔහුගේ බැංකු ගිණුමේ පමණක් නොව අභියෝගවලින් පසුවත් නැවත නැගී සිටීමේ ශක්තිය තුලද තිබේ. ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබේ ගැඹුරු චින්තනය, නොපසුබට උත්සාහය සහ උපායාමාර්ගික බුද්ධිය ඔබේ විශාලතම ආර්ථිකවත්කම බවට පත් කරගන්න. හැඟීම් වලට වඩා සැලසුම් වලට ඉඩ දෙන්න. එවිට ඔබට දිගුකාලීන ධනයක්, බලවත් ආර්ථික ස්ථාවරත්වයක් සහ අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කරගන්න හැකිවනු ඇත. මෙවැනි ජ්‍යොතිෂ්‍යමය විග්‍රහ, පෞරුෂ විශ්ලේෂණ සහ ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරී වන වීඩියෝ සඳහා පාත්වේ ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ඔන් කරන්න. නැවත හමු වෙමු. ස්තුතියි.